තියෙන්නේ රුවන්වැලි මහා සෑය. එතකොට මෙතන ගාව තියෙනවා මෙතන ප්‍රධාන දොරටුව. මේ ප්‍රධාන දොරටුව ගාව තියෙනවා ගාන්ටාර කුළුණ. ගාන්ටාර කුළුණට අල්ලලා තියෙනවා 12 මහේ පහන. මේ 12 මහේ පහන ගාව තියෙනවා මේ වගේ විවිධ හැඩවලින් දුම් පූජාව කරන්න පූජා කරලා තියෙන ඒවා. ඉතින් ඔයාලට මේ පූජාව කරන්න ඕන නම් ඕගොල්ලන්ට අලුතෙන් මේකක් හදාගෙන ගෙනහිල්ලා ඒක පූජා කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ එක තියලා එන්න පුළුවන් අනිත් කට්ටියටත් ඒක පාවිච්චි කරන්න. නැත්තම් එහෙම නැති කෙනෙක්ට පුළුවන් මෙතන තියෙන එකක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ දැන් මගේ මහත්තයා මේ දුම් පූජාව කරන්න මේ පොල්කඩ පුච්චන ගමන්. මේ ඉන්නේ අපේ මල්ලි. ඉතින් දැන් මෙතන මේ මගේ මහත්තයයි අපේ මල්ලි මේක පත්තු කරගන්න ගමන් මම මෙතන මේ 12 මහේ පහන ගාව වට්ටියක් තියාගෙන ඒකට අර ගෙනාපු දුම් කුඩු ටික ඔක්කොම කවලම් කරනවා. මේ විදියට කවලම් කරලා වට්ටියක මේ දාගෙන ගියාම එතන වටේ යන කට්ටියටත් සහභාගී වෙන්න පුළුවන් අපේ දුම් පූජාවට එයාලටත් අරගෙන මේකට දාන්න පුළුවන්. ඒක හින්දා. ඉතින් ඔයාලා මේක පත්තු කරගද්දි පරිස්සමෙන් පත්තු කරගන්න. මොකද සුදු ඇඳුම් ඇඳන් ඉද්දි මේකේ සමහරක් වෙලාවට පොල් කටු කෑලි විසික් වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අවදානම් හන්ද හරි පරිස්සමෙන් ඒක පත්තු කරගන්න. ඉතින් දැන් අපි අර හදාගත්තු එකේ ඔක්කොම පොල් කටු ටික පිච්චිලා ගින්දර ටික නිවුනට පස්සේ මේ විදියට අපි ඒක අරගෙන ඇවිල්ලා මේ සක්මන් කරනවා මළුව වටේ දුම් කුඩු ටික දමලා අරගෙන යනවා. ඉතින් ඔයාලටත් මේක කරගන්න පුළුවන් ලේසියෙන්ම. මතක ඇතු ඕගොල්ලන්ට මේ යකඩ සමහරක් වෙලාවට රත් වෙනවා. එතකොට රෙදි කෑල්ලක් වගේ අරන් ආවොත් ලේසිය රෙදි කෑල්ලක් තියාගෙන එතකොට අතට හානියක් වෙන්නේ නැහැ. කරද්දි හරි පරිස්සමෙන් මේක කරන්න පුළුවන්. දැන් මේ මෙතෙන්දි වෙන්නේ අර එකතැනට වැටලා තියෙන දුම් කුඩු ටික පොඩ්ඩක් කවලම් කරනවා. මොකද දුම් කුඩු වැටලා තියෙන්නේ නමුත් ඒවා දැන් එකතැන තියෙන හන්ද දුම් ටික එන්නේ නැහැ එළියට. ඒක නිසා මේ පොඩ්ඩක් ගස්ස ගන්න හැටි තමයි ඕගොල්ලන්ට පෙනුනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පැහැදිලි කියලා කොහොමද මේක කරගන්නේ කියලා දුම් පූජාව. එතකොට ඉතින් ඕගොල්ලන්ට ගෙදරින් ගෙනියන්න තියෙන පොල් කටු ටිකකුයි රෙදි කෑලි ටිකක් තියෙනවා නම් පරණ රෙදි කෑලි ටිකකුයි කපුරු කෑලි ටිකකුයි ගිනි පෙට්ටියකුයි දුම් කුඩු ටිකක් අරන් යන්න ඕන. ඕගොල්ලන්ට පත්තු කරගන්න අමාරුයි කියලා හිතනවා නම් භූමි තෙල් ටිකක් ගෙනියන්න ඕන. භූමි තෙල් දාන්න නැතුව පත්තු කරගන්න තරමට තමයි ඉතින් ගොඩාක් හොඳ. අනිත් ඒවා නම් එතන ගන්න තියෙනවා. එතන මේ 12 මහේ පහන ගාව මෙතන මේ හැඩ කීපයකින්ම තියෙනවා. ඒවා බලලා එතනින් ගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම මේ ප්‍රධානම දේ තමයි එතනින් එකක් තෝරගද්දි බර නැති එකක් තෝරගන්න. මොකද බර එකක් තෝරගත්තොත් ගෙනියන්න අමාරුයි ඕගොල්ලන්ට මේ දිගටම. ඉතින් ඒකින්ද බර නැති එකක් තෝරගන්න තරමට ඕගොල්ලන්ට ලේසි වෙනවා ඒක ගෙනියන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙලාවේ මළුවේ කවුරුවක්වත් නැහැ. මොකද අපිට පත්තු කරගන්න ගොඩාක් වෙලා ගියා. ගොඩාක් අමාරු වුණා වැස්ස නිසා. අපේ ගෙනාපු පොල් කටුත් ටිකක් තෙමිලා තිබුණා හන්දා මේ අපිට ඒක නිසා ටිකක් වෙලා ගියා පත්තු කරගන්න. දැන් වහන වෙලාවත් ලං වෙලා ගොඩක් සෙනගත් අඩුයි. ඉතින් ඕගොල්ලන්වත් මේ කලින් වෙලාව තියාගෙන මේක පත්තු කරගන්න පටන් ගන්න. යාළුවනේ ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න මේක කරන්නේ කොහොමද මේ විස්තර තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඕගොල්ලන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට. තවත් මේ වගේ දේවල් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒ වලටත් වීඩියෝ හදලා දාන්නම්.